ඔක්තෝබර් මාස 11 වෙනි දින කාලගුණය මොකක් වේද? වාර්තා ඉදිරිපත් කිරීම ශාන කවිතානගේ. අලුයම් කාලයේදී බස්නාහිර සබරගමුව මධ්‍යම සහ මධ්‍යම කඳුකරේත් නැගෙනහිර පළාතේත් ඇතැම් ස්ථානවල තැනින් තැන මීදුම් සහිත කාලගුණයක් ඇතිවන බැවින් රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන්න. උදැසන කාලයේදී දිවයින පුරා වැසි රහිත කාලගුණක තත්ත්වයක් ඇතිවන අතර තැනින් තැන සුළු වැසි වාර කිහිපයක් ඇතිවේ. දහවල්ලකින් පසුව බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ දකුණු පළාතේ වැසි හෝ තද වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල ගිගුරුන් සහිත වැසි දැතිවේ. සවස් කාලයේදී උතුරු මැද නැගෙනහිර පළාත්වලත් වැසි හෝ තද වැසි ඇතිවේ. රාත්‍රී කාලයේදී දිවයින පුරා වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වේ. දිවයිනේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් වන අතර වැඩිම උෂ්ණත්වය වවුනියාව අනුරාධපුරය මහඔය කතරගම ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 33 දක්වා උෂ්ණත්වය ඉහළයි. දිවයිනේ සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 25ත් අතර පවතී. ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 30ත් 40ත් දක්වාද සුළං බලාපොරොත්තු වේ.